ඉතින් ඔන්න අද වීඩියෝෙන් ගිහලා තියෙන කිසිම මුදලක් ආයෝජනය නොකර 100 මිලියන මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඉතින් ඔයා ෆොටෝග්‍රැෆර් කෙනෙක් හරි වීඩියෝ එඩිටර් කෙනෙක් හරි නම් ඔයාලට පුළුවන් මම මේ කියන වෙබ්සයිට් එක පාවිච්චි කරලා දවස් ගානේ හොඳ ඉන්කම් එකක් ගන්න. ඉතින් අපිට මේ වැඩේ කරන්න හයි ක්වොලිටි එකක් ඕන නැහැ. අපිට පුළුවන් අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එක පාවිච්චි කරලා ගන්න ෆොටෝස් උනත් මේ වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරලා ඒ හරහා earn කරන්න. ඉතින් කොහොමද account එකක් හදලා මේ වෙබ්සයිට් එක හරහා earn කරන්නේ? මේ earn කරන මුදල් කොහොමද අපේ බැංකුවට ගන්නෙ? මේ හැමදේම අපි වීඩියෝ ඉස්සරහට කතා කරනවා. ඉතින් වීඩියෝ වෙනකම් බලන්න කිසිම තැනක skip කරන්න එපා. ඉතින් වීඩියෝ යන කලින් මතක් කරනවා පහලින් තියෙන like button click කරලා දැම්ම දාන වීඩියෝ like එකක්. ඉතින් අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ වෙබ්සයිට් එකේ නම තමයි Shutterstock කියන්නේ. ඉතින් මේ Shutterstock අපිට app එකක් විදිහට download කරගන්න හැකියාවක් නැහැ. මොකද දැනට මේ Shutterstock ලංකාවට app එකක් විදිහට දීලා නැති නිසා. ඉතින් ඔයා දැන් ඉස්සෙල්ලාම කරන්න ඕන ෆෝන් එකේ Chrome browser එක open කරගෙන මෙතන search කරන්න Shutterstock contributor කියලා. ඉතින් search කරාට පස්සේ ඔයාලට පේනවා ඇති අපිට මුලින්ම ඇවිල්ලා තියෙනවා website එකට sign up වෙන්න. ඉතින් මම මේ get started කියන උඩ touch කරනවා. touch කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන අපිට full name එක display name එක සහ email එකයි password එකයි enter කරන්න තැනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මෙතන මගේ details ටික enter කරනවා. ඉතින් ඔයත් ඔයාගේ details ටික මෙතනට enter කරලා මෙතන මේ පහලෙන් තියෙන tick එක on කරලා මේ get started කියන එක දෙන්න. ඉතින් get started කියන එක දුන්නාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන please check your email verify your account කියලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ අපි අර sign up කරනකොට දීපු email එක තියෙන්නේ. අන්න ඒ email එක verify කරන්න කියලා. ඉතින් අපි දැන් බලමු email එක verify කරන්න කොහොමද කියලා. ඉතින් මම මේ විදිහට මගේ Gmail app එක open කරගන්නවා. ඉතින් open කරගත්තට පස්සේ ඔයාලට පේනවා Shutterstock එකෙන් මට mail එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මේ mail එක උඩ touch කරනවා. touch කරාට පස්සේ ඔයාලට පේනවා මෙතන නිල් පාටින් තියෙනවා please click here to verify your email කියලා. අන්න ඒක උඩ එකපාරක් මම මේ විදිහට touch කරනවා. ඉතින් touch කරාට පස්සේ ඔයාලට පේනවා මෙතන thanks your email has been verified කියලා තියෙනවා. ඉතින් මෙතන මේ පහලින් තියෙන next කියන එක මම දෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවා ඇති අපිට අපේ address enter කරන්න තැනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මේ country කියන තැනට ශ්‍රී ලංකාව දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයා ඉන්න country එක තෝරලා මෙතෙන්ට දෙන්න. ඉතින් මේ address line 1 කියන තැනට මම මගේ address එක දෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන address line 2 කියලා එකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ address එක ගොඩක් දිගයි නම් මේ address line 1 කියන තැනට එක කොටසක් දීලා අනිත් කොටසේ address line 2 කියන තැනට දෙන්න. ඉතින් මෙන්න මේ city කියන තැනට මම මගේ city එක දෙනවා. ඉතින් ඔයත් ඔයාගේ city එක මෙතෙන්ට දෙන්න. ඉතින් මෙන්න මේ province කියන තැනට මුකුත් දෙන්න එපා. ඉතින් මෙන්න මේ postal code දැන් zip code කියන තැනට ඔයාගේ town එකේ postal code එක දෙන්න. ඉතින් ඔයාගේ town එකේ postal code එක දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් internet එකේ search කරලා postal code එක ගන්න. ඉතින් ඒ කියන්නේ හිතන්න ඔයාගේ town එක අනුරාධපුර කියලා. ඉතින් ඔයා internet එකේ search කරන්න ඕනේ අනුරාධපුර postal code කියලා. ඉතින් මෙන්න මේ mailing address කියන එක අපේ තියෙන ටිකටත් ඉස්සෙල්ලා දීපු address ටිකම දීලා next කරන්න. ඉතින් මම මෙතන select කරන ටිකම ඔයත් select කරලා submit කරන්න. ඉතින් මෙතනට ඔයාගේ birthday එක දෙන්න. ඉතින් details ටික fill කරලා මේ review ගන්න sign කියන එක දෙන්න. ඉතින් මෙතන අපිට අපේ text form එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේ text form එක PDF එකක් විදිහට උනත් download කරගන්න. ඉතින් මෙන්න මෙතනට ඔයාගේ full name එක දීලා submit කරන්න. ඉතින් මම මෙතන මගේ full name එක දීලා submit කරනවා. ඉතින් ඔන්න සාර්ථක විදිහට අපේ Shutterstock account එක හදාගෙන ඉවරයි. ඉතින් අපිට මුලින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් මම මේ ඉරිකැලි තුන උඩ මේ විදිහට එකපාරක් touch කරනවා. touch කරාට පස්සේ අපිට මෙතන උඩින්ම බලා ගන්න පුළුවන් අපේ Shutterstock account ID එක. ඉතින් ඒ වගේ තමයි අපිට මෙතන පහලින් බලා ගන්න පුළුවන් home, earning, portfolio, insight, account setting, public profile කියලා option ටිකක් තියෙනවා. ඉතින් මේ earning කියන option එකට ගියාට පස්සේ අපි මේ වෙන කොච්චර ගණක් earn කරලා තියෙනවද? අපි අප්ලෝඩ් කරපු ෆොටෝස් වීඩියෝස් කී දෙනෙක් ඩවුන්ලෝඩ් කරලා තියෙනවද කී දෙනෙක් බයි කරලා තියෙනවද කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ පෝර්ට්ෆෝලියෝ කෙනෙකුට ගියාට පස්සේ අපි ෆොටෝස් වීඩියෝස් කොච්චර ගණන් අප්ලෝඩ් කරලා තියෙනවද අප්ලෝඩ් කරපු ෆොටෝස් වීඩියෝස් කීයක් පෙන්ඩිල් ලිස්ට් එකේ තියෙනවද කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඉන්සයිට් කෙනෙකුට ගියාට පස්සේ
අපි අප්ලෝඩ් කරපු ෆොටෝස් වීඩියෝස් කී දෙනෙක් බලලා තියෙනවද? ඒ ෆොටෝස් වීඩියෝස් බයි කරේ කවුද කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ account setting කියනට ගියාට පස්සේ අපිට මෙතන user details, contact information, update password සහ payout information කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ payout information කියන තැන තියෙනවාට පේනවා ඇති payout method non select කියලා. ඉතින් මෙතනට payout method add කරොත් විතරයි අපිට මුදල් withdrawal කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට දැන්ට payout method add කරන්න හැකියාවක් නැහැ. මොකද ඔයාලට පේනවා ඇති මෙතන පහළින් තියෙනවා minimum payout $25යි කියලා. ඉතින් මේ $25 earn කරාට පස්සේ තමයි අපිට payout method එක add කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් PayPal, Payoneer, bank transfer මේ ඕනම payout method එක add කරලා ඔයාලට පුළුවන් ඒ හරහා හරිම ලෙසින් withdrawal එකක් දාගන්න. ඉතින් මේ public profile කියනට ගියාට පස්සේ අපිට අපේ Shutterstock account එක profile picture එකක්, website, tagline, location එක, about us සහ social media link වගේ දේවල් add කරන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ ෆොටෝස් සහ වීඩියෝස් අප්ලෝඩ් කරලා ඒ හරහා earn කරන්න කියලා. ඉතින් ඔයාලට පේනවා දකුණු පැත්තේ උඩින්ම තියෙන plus icon එක. අන්න ඒක උඩ මම touch කරලා මේ upload asset කියන එක දෙනවා. දීලා මේ විදිහට මම මගේ phone එකෙන් ගත්ත ෆොටෝ එකක් අප්ලෝඩ් කරනවා. අප්ලෝඩ් කරලා මම මේ ෆොටෝ එකට මේ විදිහට එකපාරක් touch කරනවා. touch කරාට පස්සේ ඔයාලට පේනවා මෙතන අපිට description එකක්, category එක සහ keyword add කරන්න ඇවිත් තියෙනවා. ඉතින් මෙතනට ඔයාලා description එකක් දෙනකොට වචන 5කට වැඩි ඔය අප්ලෝඩ් කරපු ෆොටෝ එකට අදාළ description එකක් දෙන්න. ඉතින් category එක select කරනකොට ඔයාගේ අප්ලෝඩ් කරපු ෆොටෝ එකට අදාළ category එක select කරන්න. ඉතින් මෙතනට keyword දෙනකොට keyword 7කට වඩා දෙන්න. ඉතින් මේ ටික fill කරලා ඉවරලා මෙන්න මේ submit කියන එක දෙන්න. ඉතින් submit කියන එක දුන්නාට පස්සේ ඔයාලට පේනවා ඇති අපේ අප්ලෝඩ් කරපු ෆොටෝ එක pending list එකට වැටලා තියෙනවා. ඉතින් මේක ටික වෙලාවක් ගියාට පස්සේ approve වෙනවා. ඉතින් approve වුණාට පස්සේ අප්ලෝඩ් කරපු ෆොටෝ එක market place එකට වැටෙනවා. ඉතින් ඒ කියන්නේ market place එකෙන් ඔයා අප්ලෝඩ් කරපු ෆොටෝ එක කෙනෙක් buy කරොත් ඩොලර්ස් 1කට වැඩි මුදලක් ඔයාට හම්බ වෙනවා. ඉතින් හිතන්නකෝ ඔයා මේ අප්ලෝඩ් කරපු ෆොටෝ එක 100 දෙනෙක් buy කරා කියලා. ඉතින් ඒ කියන්නේ ඔයාලා ඩොලර්ස් 100කට වැඩි මුදලක් ඇවිත් තියෙනවා. ඉතින් මේ ෆොටෝස් අප්ලෝඩ් කරන විදිහටම ඔයාලට පුළුවන් මෙන්න මේක ටච් කරලා වීඩියෝස් උත් අප්ලෝඩ් කරන්න. හරි ඉතින් මම හිතනවා වීඩියෝ ගොඩක් දෙනට වැදගත් වෙන්න කියලා. ඉතින් වීඩියෝ එක වටනවා කියලා හිතනවා නම් පහලින් තියෙන like button එක click කරලා දැම්මම දාන්න වීඩියෝ like එකක්. ඉතින් අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. එහෙනම් අදට ගිහිල්ලා නම් හැමෝටම ජය වේවා.